අයිබෝන් කියලා පිළිගන්නත් මගේ YouTube වීඩියෝ එක නරඹන සියලුම දෙනාව. ඉතින් ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ USM අකඩමි වෙතින් ගෙන තවත් එක වීඩියෝ එකක් එක්කයි. ඉතින් ඔයගොල්ලන්ට අද මම මේ වීඩියෝ එකෙන් අරන් යන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන් පාවිච්චි කරන ඩයලොග් SIM එකට කොහොමද ෆ්‍රී data ලබා ගන්න කියලා. ඉතින් මේ අද අරන් වෙලා තියෙන ක්‍රමය ඩයලොග් users ලා හැමෝටම ෆ්‍රී data ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තාමත් මම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන කතු පාට subscribe button එක පාරක් click කරලා අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න. ඊට පැත්තෙන් notification bell එකත් අනිවාර්යයෙන්ම click කරන්න. ඉතින් අපි අඩිපුර කතා නොකර වීඩියෝ එකට යමු. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට ෆ්‍රී data ලබා ගන්න ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට ඩයල් පෑඩ් එක ඕපන් කරගෙන මෙතනදී ඔයගොල්ලෝ ටයිප් කරගන්න අවශ්‍ය වෙනවා #678# කියලා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ කෝඩ් එක ටයිප් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඩයලොග් නම්බර් එකෙන් මේකට කෝල් එකක් ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට ටයිප් කරගෙන ඔයගොල්ලෝ ඩයලොග් නම්බර් එකෙන් මේකට කෝල් එකක් ගන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට USSD code running කියලා මේ විදිහට pop up message එකක් එයි. ඉතින් ඔයගොල්ලෝ මේකේ 92 කියලා ටයිප් කරගන්න. ඉතින් මේ විදිහට මම 92 කියන එක ටයිප් කරගෙන මේක send කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට නැවතත් අර විදිහට message එක load වෙලා මෙන්න මේ විදිහේ message එකක් එයි. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනදී මේන එකෙන් ඔයගොල්ලෝ 7 ලබා දෙන්න. ඉතින් මේ විදිහට 7 දීලා send කරගන්න. ඉතින් මේ විදිහට 7 දීලා send කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහ එකක් එනවා. ඉතින් මෙන්න මේ විදිහේ message එකක් ආවට පස්සේ ඔයගොල්ලෝ මේකේ පළවෙනියට තියෙන the 1 for 1 plan කියන එකට අදාළ මෙතන 1 කියන එක මෙතනදී type කරලා මේක send කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති දැන් මෙතනදී අපිට message එකක් ආවිලා තියෙනවා. මේකෙදී අපි normal call එකක් ගත්තා. ඒ call එක අරගෙන ඒ call එකේදී අපි කතා කරන එක විනාඩියකට 1 MB එක ගානේ අපිට මේකෙදී claim කරගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඔයා සාමාන්‍ය විනාඩි 20ක් විතර call එකක හිටියොත් ඔයගොල්ලන්ට ඒකෙදී MB 20ක වගේ ප්‍රමාණයක් මෙතනදී claim වෙනවා. ඉතින් ඔයගොල්ලෝ call එක අවසන් වෙච්ච ගමන් ඒ MB ප්‍රමාණය ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ SIM එකට ලැබෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මෙතනදී ඒ වගේ දෙයක් තමයි මෙතනදී වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙතෙන්ට එක ලබා දීලා මේක activate කරගන්න. ඉතින් මේ විදිහට activate කරගත්තට පස්සේ අපි මේකෙදි confirm කරනවාද කියලා අහනවා. ඉතින් ඔයගොල්ලෝ මේක confirm කරගන්න මෙතනදී එක නැවතත් ලබා දීලා. ඉතින් මේ විදිහට confirm කරගත්තට පස්සේ අපිට package එක activate කරන්න තියෙන නිසා මට මේක නැවතත් activate කරන්න බෑ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට මේකෙදි මේ package එක activate කරගන්න. ඉතින් මේ විදිහදී මම package එක activate කරලා තියෙන නිසා තමයි මට මේ විදිහට package එක activate කරන්න බෑ කියලා එන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට මේකෙදි මේක මේ ක්‍රමයට ඇවිල්ලා මේක activate කරගන්න. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ ඔයගොල්ලන්ට හොඳට තේරෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට තේරුණ තැනක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් සුපුරුදු වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක් ඔයගොල්ලන්ට.